ලස්සන දවසක ලස්සන ආරම්භයක් එක්ක අදත් මම ඔයාලව බලන්න ආවා. ඉතින් සුපුරුදු පරිදි උදේම නැගිටලා වොෂ් එකක් එහෙම දාගෙන මම දැන් මේ ලෑස්ති වෙන්නේ අපි දෙන්නට කිරි තේ දෙකක් හදාගන්න. අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වුණ දේවල් සමහර දේවල් ලොකු වුණාන් පස්සේ අතහැර ගන්න හරිම අමාරුයිනේ. ඒත් ඉතින් අපේ සෞඛ්‍ය ගැන හිතලා අපි මේ දේවල් හිතලාම අතහරින එක තමයි වටින්නේ. ඉතින් මමත් ඒ විදිහටම පුරුදු වුණ එකම දේ තමයි සීනි දාන්නේ නැතුව තේ බොන්න. ඉතින් ඒක ටිකක් අමාරුයි තමයි. ඒත් මං ටික කාලයක් ඒක කරාට පස්සේ දැන් මට හුරු වෙලා. මම උදේට කවදාවත් සීනි දාලා තේ බොන්නේ නැහැ. ඒක උදේට විතරක් නෙවෙයි. තේ බොන හැම වාරෙකම මම සීනි භාවිත කරන්නේ නැහැ. ඉතින් මට තේරෙනවා ඒ දේ නිසා ඇත්තටම මගේ ඇඟට ලොකු වෙනසක් වෙලා කියලා. අද ගොඩාක් ලස්සන දවසක් කියලා මට හිතෙනවා. මොකද මම අද විශේෂ දෙයක් කරන්න යනවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්නකෝ. මොකක්ද ඒ කරන්නේ කියලා ඔයගොල්ලන්ටත් මම පෙන්නන්නම්. මම කිරි තේ එක බීලා ඉවර වෙලා කුරුල්ලන්ට කෑම දාන්න තමයි හදන්නේ. මෙතෙන්ට කෑම කන්න උදේම එන ලේන් පැටියෙක් ඉන්නවා. ඉතින් එයා හැමදාම උදේට ඇවිල්ලා බලනවා මම කෑම දාලා තියෙනවද කියලා. උදේ මම කෑම හදන්නේ නැහැනේ. ටිකක් දවල් වෙලා තමයි හදන්නේ. ඉතින් රෑට උයන බත් වලින් ටිකක් මම තියන් ඉන්නවා උදේම යාට දාන්න. එතකොට එයා උදේ පාන්දර ඇවිල්ලා කාලා යනවා. ඉතින් ඒ කෑම ටික තමයි මම දැන් මේ දාන්න යන්නේ. ඊට පස්සේ මගේ මිදුළු ටිකක් අතු ගා ගන්න තමයි මම හදන්නේ. හැමදාම නම් මිදුළු අතු ගාන්නේ නැහැ මම. ඒ සමහර දවස්වලට කොළ වැඩිපුර වැටිලා තිබුණොත් එහෙම මම මිදුළු අතු ගන්නවා. ඉතින් මම ආසයි හැම වෙලාවෙම පිළිවෙලකට පිරිසිදුවකට ඉන්න. ඒක මම ගොඩාක් ආස කරන දෙයක්. මම කලිනුත් කිව්වනේ මම අද ලොකු වැඩක් කරන්න යනවා කියලා. බලමුද මම මොකක්ද අද කරන්න යන්නේ කියලා. කලින් වීඩියෝ එකේ මම දැම්මනේ මගේ උපන්දිනය වෙනුවෙන් මම පන්සලට ගියා. ඉතින් අද මම හිතුවා කෑම ටිකක් කන්න නැති අසරණ අයට දුන්නොත් හොඳයි කියලා. ඉතින් ඒකට මම මේ ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න තමයි යන්නේ. මම මේ හදන ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසයි. බලන් ඉන්නකෝ මම කොහොමද මේක හදන්නේ කියලා. සමහර විට ඉස්සරහට මේ කෑම බෙදෙන වීඩියෝ එක නම් නැති වෙයි. මොකද මම කැමති නෑ එහෙම වීඩියෝ ගන්න. එයාලත් පවුනේ. ඒක නිසා මම ඒ වීඩියෝ එක ගන්න නැතුව කෑම එක හදන වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේනවා. මුලින්ම මම කැරට් ලීව්ස් ටික කපා ගන්නවා. මේකට අවශ්‍ය කරන ඔක්කොම ටික මම මුලින්ම සූදානම් කරගන්නවා. මම මේ වැඩ කරන අතරතුර හස්බන්ඩ්ුත් මට ටිකක් උදව් වුණා මේ වැඩවලට. ඉතින් ඉක්මනට කෑම ටික හදාගන්න ඕන නිසා අපි දෙන්නම එකතු වෙලා මේ කෑම එක හදාගන්න තමයි යන්නේ.
මම මුලින්ම චිකන් එක උයාගෙන තමයි තියාගත්තේ. ඊට පස්සේ ඒකෙන් කෑලි ටිකක් අරගෙන තමයි මම රයිස් එකට අවශ්‍ය චිලි පේස්ට් එක හදාගන්න තමයි මම දැන් හදන්නේ. චිලි පේස්ට් එක ටිකක් වැඩිපුර හදාගත්තා. මොකද රයිස් එකටත් මම මේකෙන් ටිකක් දානවනේ. ඒක නිසා බිත්තර 3කුත් ගත්තා. ඒ වගේම චිකන් ටිකකුත් පොඩි කෑලි වලට කඩාගත්තා. දැන් බලන්නකෝ මම රයිස් එක හදන්නේ කොහොමද කියලා. ඈත දුරක පිපෙනා රුවදැසට හමු නොවෙනා කෝලනි හඩවදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිරිවරු කියනා මන දැයි සිතුනා ගොඩාක් දුරට විශේෂ අවස්ථා තිබුණොත් අපි මේ විදිහට කෑම වේලක් අසරණ කට්ටියට දෙනවා. ඉතින් හැම එකම වීඩියෝ කරේ නැතත් අද මගේ උපන්දිනය දවසේ මේ කෑම වේල දෙන එක හදන එක මට වීඩියෝ කරන්න ඕන කියලා හිතුණා. ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නත් එක්කම අපි දෙන කෑම වේල වුණත් ප්‍රණීතව හරිම රසට දෙන්න පුළුවන් නම් ඒක තමයි උතුම්ම දේ. සීල් ගන්නද? වැඩි බද්දාන්න. ඇතියදී ඔක්කොම දාන්න එපා. ඉතින් ටික ටික දාන්න කරන්න. ඉවසීමක් නැහැ. ඉස්සර ටිකක් දාලා හදන්න කරනවා ඊට පස්සේ තමයි බද්දාන්න. මම කෑම එක හදාගෙන ඉවර වෙලා ඒ ටික හස්බන්ඩ්ට දුන්නා පාර්සල් ගහලා මට දෙන්න කියලා. එතකම් මම ලෑස්ති වෙන්න තමයි හදන්නේ ගමන යන්න. ඉතින් අපි දෙන්නා මේ කෑම ටිකක් දීලා ඉවර වෙලා ගම්පහ මල්වත්තට යන්න තමයි හදන්නේ. මාව මුලින්ම මගේ හස්බන්ඩ්
අපි දෙන්න ආදරය කරපු කාලේ මාව මුලින්ම අරන් ආවේ මෙන්න මේ ගම්පහ මල්වත්තට. ඒක හරීම ලස්සනයි. ඒ වගේම හරීම නිදහස්. ඉතින් ලස්සන පරිසරයකට මම නම් ගොඩාක්ම කැමතියි. ඉතින් අපි එහෙටත් ගිහිල්ලා තමා ආයෙම ගෙදර ආවේ. ඉතින් අද දවස අපි දෙන්නගේ ගත වුණේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් මගෙත් එක්ක අවසාන වෙනකන් රැඳිලා හිටියට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.